උඩඟුකම පිරී ඇති තැනකට ප්‍රඥාවට කිසිසේත්ම අවසර නැත. ඇසින් දුටු දෙයක් අමතක වුවත් හදවතින් දුටු දෙයක් කිසිදා අමතක නොවේ. කටුස්සෙක් ඔළුව වනනවා කියන්නේ එයට එකඟ වීම නොවේ. මිනී පෙට්ටි කෙතරම් අලංකාරව නිර්මාණය කර තිබුණත් කිසිවෙකුත් මරණය ප්‍රාර්ථනා කරන්නේ නැත. සත්‍ය ප්‍රේමයෙන් පිරී ඇති අතර ප්‍රේමය සත්‍යයෙන් පිරී ඇත. උත්සාහයක් අසාර්ථක වීම යනු කම්මැලිකම නොවේ. සිංහයාත් මැස්සන්ගෙන් ආරක්ෂා විය යුතුයි. පරිණත මිනිසෙක් මිය යන විට ඔහු සමග පුස්තකාලයක්ද ගිනිබත් වේ. ප්‍රඥාවන්තයෙකුගේ ගැටයක් මෝඩයෙකුට ලිහා දැමිය නොහැක. වෙනසක් කරන්න ඔබ පොඩි වැඩි කියලා හිතනවා නම් මදුරුවෙක් එක්ක එක් රැයක් ගත කරලා බලන්න. ජලය සංසුන් යනු එහි කිඹුලන් නොමැතිවීම නොවේ. බිරිඳ උයනක මලක් නම් සැමියා ඒ වටා ඇති මල් වැටයි. තම නොදැනුවත්කම හඬ නගා ප්‍රකාශ කරන පිරිස අතර නිහඬව සිටින කෙනා ප්‍රඥාවන්තයෙකි. බුද්ධිමත් මිනිසෙක් කටපාවිච්චි කිරීමට පෙර තම හිස පුරවා ගනී. පළමුව කියන දෙයට සවන් දෙන්න. දෙවනුව කියන කෙනාට සවන් දෙන්න. අලි දෙන්නෙක් රණ්ඩු කරන විට රිදෙන්නේ තනකොළවලට. ඔවුන්ට ඔබගෙන් දේවල් ලැබෙන තුරු පමණක් ඔවුන් ඔබට පක්ෂපාතී වේ. ශක්තිමත් පවුල් බැඳීමක් යනු නැමිය හැකි නමුත් බිඳිය නොහැකි ගසක් වැනිය. අන් අයගේ පවුල් ආරවුල් වලට ඔවුන්ගේ අවසරයකින් තොරව කිසි විටකත් සම්බන්ධ නොවන්න. දැනුම යනු වගා කළහොත් අස්වැන්න නෙලාගත හැකි සාරවත් භූමියකි. ඔබව වෙහෙසට පත් කරන මිනිසුන් සහ ඔබට සැනසීම ලබා දෙන මිනිසුන් නිවැරදිව හඳුනා ගන්න. වෛරය සුව කළ හැකි එකම ඖෂධය වන්නේ කරුණාවයි. මෝඩ මිනිසුන් සමග වාද කිරීම යනු තමන්ගේ කම්මුලේ සිටින මදුරුවාට තමන්ම වැරෙන් පහර දෙනවා වගේ වැඩක්. හෙට දවස අයිති වන්නේ අද ඒ වෙනුවෙන් සූදානම් වන අයට පමණි. සෑම අලුත් දවසක්ම අලුත් පිටුවක්. ඉතින් අලුත් කතාවක් ලියන්න.